අයිබෝවන් මම නුවන් හැබැයි වෙන්දට මම නුවන් කිව්වහම එහා පැත්තේ ඉන්න කාවින්ද මම කාවින්ද කියන්න. හැබැයි පොඩි වෙනස්කමක් තියෙනවා. කියන්නේ අපි මේ කලින් ප්ලෑන් කරන් හිටියේ කාවින්දයි මායි දෙපැත්තේ දෙන කතා කරගෙන යන්න. හැබැයි සමහර වෙලාවල් තියෙනවා ජීවිතේ අපිට සමහර තීරණ ගන්න හිතන්නේ නැති වෙලාවල් වල. ඉතින් මේ මෑත ඊට පස්සේ ඉතින් කාවින්ද තීරණය කරා පර්මනන්ට් ලංකාවට යන්න යාගේ අලුත් රැකියාවත් එක්ක. හැබැයි අපි දැන් කතා වුණා ඔන්ලයින් කොහොමද කරමු කියලා. තාම ඒ වුණාට අපිට තාක්ෂණිකව වැඩේ ගොඩ දාගන්න බැරුව ගියා. ඒක හින්දා මේක කල් දාන්නත් බැරි හින්දා අපි ආයෙත් පටන් ගන්න ඕන කියලා හැම වෙලෙම කතා වෙන හින්දා මම තීරණය කරා අදට තනියම එපිසෝඩ් එකක් කරන්න. කාවින්ද එහා පැත්තේ ඉඳන් ඉන්නවා කියලා හිතාගෙන. කාවින්ද මගෙන් අහයි කියලා ප්‍රශ්න ටිකක් අහගෙන මම කරන්න. හැබැයි ළඟදිම කාවින්දවත් මේකට ඔන්ලයින් ඇඩ් කරගෙන එතකොට අපිට පුළුවන් අර අපි මෙහෙන් එළියෙන් ඉස්සර අපි දෙන්නම දැක්කේ එළියෙන් ලංකාව. පහුගිය අවුරුදු දෙකක කාවින්දගේ අත්දැකීමුයි අගේ අවුරුදු 7ක අත්දැකීමුයි අපි දෙන්න කතා වුණා එළියෙන් දැකලා. හැබැයි දැන් කාවින්ද ඇතුලෙන් ලංකාව දකිනවා. මම එළියේ ඉඳලා බලලා ප්‍රශ්න අහනවා. ඒතර අපි දෙන්නට පුළුවන් මේක තව ටිකක් හොඳට කරන්න. ඉතින් ඔය දෙකත් එක්ක දැන් මම මේ මාතෘකාව තීරණය කරේ. ඒ කියන්නේ කාවින්ද අනිවාර්යෙන් මේ මෑත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාත් එක්ක කතා කරලා දුනොත් අහන ප්‍රශ්න තමයි දැන් ඔය දේශපාලනය ගැන පොඩ්ඩක් අහනවා. එතකොට අපි හැමදාම ටිකක් අර දැන් කියන්නේ අලුත් ආපු ආණ්ඩුවත් එක්ක හැම වෙලේම අපි දෙන්න පොසිටිව් කතා කරන්නේ. මොකද මේ අපි දෙන්නටම තියෙන අත්දැකීම්. කියන්නේ මට වඩා අවුරුදු 10ක් විතර බාල කාවින්දයි මගේ අතර දින අත්දැකීම් ගත්තාම අපිට හැමදාම තිබුණ නරක අත්දැකීම් ලංකාවේ දේශපාලනය ගැන. ඒක හින්දා අපි දෙන්න හැම වෙලේම මේ ආණ්ඩු පත් වෙච්ච දා ඉඳලා අපි දෙන්න පොසිටිව් කතා කරන්නේ. අපි ලංකාව ගැන හැමදාම දැකපු හැම මිනිස්සෙම දගෙන හීනයක් තියෙනවා. අපේ රට කවදා හරි සංවර්ධිත රටක් වෙයි කියලා බලාපොරොත්තුව. එතකොට ඔකත් එක්ක මම තාමත් මං හිතනවා කාවින්දත් තාමත් මේ ලංකාව දැනට යන විදිහ ගැන පොසිටිව් හිතනවා ඇති. මොකද අපි හැම වෙලේම හිතනවා අපේ රට කවදා හරි ගොඩ යයි කියලා. මං හිතන්නේ මේක මේ වෙලාවේ ඒ කියන්නේ අපි දෙන්නගේ මතේ වෙන්න ඇති කියලා මම හිතනවා. එතකොට ඒක හින්දා මම හැම වෙලේම හිතනවා මේක නිකන් වාසනාවන්ත ආණ්ඩුවක් කියලා. වාසනාවන්ත ආණ්ඩුව කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මේ ආණ්ඩුවේ පිස්සු කෙල්ල මිනිස්සු ටිකක් ඉන්නවා. ඒවට අඩුයි. අනිත් ආණ්ඩුවලට සාපේක්ෂව. ඒ කියන්නේ බරපතල ගණේ පිස්සු කෙන්න මිනිස්සු අඩුයි. දැන් අපි ගත්තොත් අපේ අතීතයේ ආණ්ඩුවල දැන් පේමදාසගේ ආණ්ඩුවේ ඕන තරම් පිස්සු කෙල්ල මිනිස්සු ඉඳලා තියෙනවා. පාතාල මිනිස්සු එහෙම ඕන තරම් ඉඳලා තියෙනවා. එතකොට චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඔය ගෝන්ලවන්න සිල්ලා ඒ වගේ මිනිස්සු අමතරව තව මැති අමතුරුත් ඇති වෙනකන් හිටියා. දැන් උදාහරණ ගත්තාම කියන්නේ ගොඩක් වෙලාවට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිවරු දන්නේ ඒ පළාතේ ඉන්න මැර ඇමතිගේ නමින්. දැන් පුත්තලම ගත්තාම දාමෝදරසනායකල ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධ හේතුවක් තමයි ඒගොල්ලන්ගේ චණ්ඩිකම්. එතකොට අනුරාධපුරයේ බර්ටි පෙරේරා ප්‍රසිද්ධයි. ඒක චණ්ඩිකම්. එතකොට අර ඔය වගේ දේවල් එක්ක දැන් එතකොට පුත්තලමේ පෙස්ටස් පෙරලා ප්‍රසිද්ධයි. ප්‍රේමදාස ආණ්ඩුවේ ඒ චණ්ඩිකම් හින්දා. එහෙම අර හැම ආණ්ඩුවකම චණ්ඩි ඇමතිවරු තමයි ලංකාවේ ඉස්සර ප්‍රසිද්ධ වුණේ. දැන් මහින්දගේ ආණ්ඩුවෙත් මර්වින් සිල්ලලා, චොකා මල්ලිලා, එතකොට රත්වත් වෙලා ඒ හැම කෙනාම හිටියා. හැබැයි මේ ආණ්ඩුවට තියෙන එක වාසියක් තමයි අන්න ඒ වගේ අර පොඩි ඩැමේජ් කරන රම්වල්ලා එහෙම ඉන්නවා. ඒ වුණාට මේ ආණ්ඩුවේ තාම අර ලොකු ඩැමේජ් කරන જાතිය මිනිස්සු නැහැ. ඒ පොඩි ඩැමේජ් කර ගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක මට හිතෙනවා ඒ කියන්නේ පොඩි ඩැමේජ් වෙන්න ඕන මිනිස්සුන්ට. නැත්තම් ආණ්ඩුව හැමදාම හිතන්නේ අර හැමදේම හොඳට වෙනවා කියලා හිතන් ගියාම ඕක කොහේ හරි තැනක් කෙලවෙනවා. මට හිතෙන්නේ ඔය වගේ ඩැමේජ් වෙන්න ඕන. තව මං කියන්නේ හැමෝම මිනිස්සු කියන්නේ ඔය 159න්
මගේ සාමාන්‍ය මතය නම් තව අවුරුදු 5ක් යනකොට 159 එක මතයක ඉන්න එක නැති වෙයි. මොකද මේ ලෝකේ හැම මිනිස්සුම වෙනස් වෙනවා. ඊට වඩා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දිල්ල ආපු කාලෙත් 40 ගාණක් හිටපු මිනිස්සුන්ගෙන් අද වෙනස් අද නන්දන කුන්තිල කලා වීර කුමාර දිසානායකලා වගේ මිනිස්සු වෙනස් වෙලා ඉන්න හැටි දැක්කහම මේ මොකද මේ මිනිස්සු හිටියේ මේ ඉන්න 159ට වඩා දරුණු විදිහට පක්ෂි ගැන හිතපු ගන්න. මම උදාහරණයක් ගත්තොත් මම පෞද්ගලිකව දැකලා තියෙනවා. ඔය වීර කුමාර දිසානායක එහෙම අපේ ගෙවල් පැතිවල කියන්නේ අපේ නෑදෑ ගෙවල් පැතිවල රැස්වීම තිබ්බා. ඒ රැස්වීමට එනකොට වෑන් එකකින් බහිනකොට කුඩේ හෙලන්න එපා කියනවා. ඇවිල්ලා කට්ටියත් එක්ක මේ ගමේ මිනිස්සු බුලත් කාලා අර කැබ් එකක් තිබෙති වෑන් එකක් තිබුණේ කාලේ අර മന്ത്രി දීමනාවට වෑන් එකක් තමයි අරගෙන තිබුණේ. ඒ වගේ තත්ත්වයක එහෙම හිටපු මිනිස්සු අද අන්තිමටම මහින්ද රාජපක්ෂලා ගාව රනිල් වික්‍රමසිංහලා ගාව තමයි නැතිලා තියෙන්නේ. ඉතින් ඔකත් එක්ක ඒ කියන්නේ මේ වෙනස් වෙයි තමයි. හැබැයි ඒ වුණාට මේ දැනට තියෙන ඩැමේජ් එක සෑහෙන අඩුයි. ඉතින් එහෙම 159කුත් දැනට පොඩි ඩැමේජ් එකක් එක තියාගෙන මේ ආණ්ඩුව යනවා කියන්නේ ලොකු දෙයක්. ඊට අමතරව මේ විපක්ෂය මාර මම හිතනවා මේක මේ ආණ්ඩුවට මාර හොඳ විපක්ෂයක්. මොකද මේ විපක්ෂ ගත්තහම මේ දැන් ඉස්සර අනුර කුමාර දිසානායකට മന്ത്രിල 3 දෙනා හිටියේ විපක්ෂේ ඉන්න කාලේ. හැබැයි විපක්ෂේ නායක නෙමෙයි. ඒ වුණාට විපක්ෂේ නායකගේ භූමිකාව අනුර කුමාර മന്ത്രി 3 දෙනා එක්ක කරා. එතකොට ඒ කියන්නේ මම කියන්නේ අනුර කුමාරගේ වොයිස් එක ඉස්සර අපිට ඇහෙනවා වැඩි. ඒ සමහරට යා ජනාධිපතිතුමත් හේතු බලන മന്ത്രി 3 දෙනෙක් හිටපු පක්ෂික නායකයෙක් හැටියට පක්ෂය ඇතුළේ තමන්ගේ ප්‍රතිරූපේ හදාගන්න සමහර විට ඒ 3 දෙනාත් එක්ක ගහපු ගේම බලපාන්න ඇති. හැබැයි දැන් උදාහරණයක් ගත්තොත් නාමල් රාජපක්ෂගේ മന്ത്രി 3ත් එක්ක හිටියට අර පෙරවැරදි අනික කතා කියන්නේ නාමල් රාජපක්ෂලා අර ජනාධිපතිවරුන්ගේ පුතු වීම කියන්නේ මහ පොළේ පාය ගහලා නැති එක මම හිතන ලොකුවට තියෙනවා. ඔය කොච්චර පෙන්නුවත් මේ පන්සලයි ගමයි පන්සලයි වයි දාගබයි හැදිච්ච මිනිස්සු කියලා අර මේ තාත්තලා අම්මලාගේ කියන්නේ අර ජනාධිපතිගේ පුතා හැටියට දැන් තෝමස් ගිහිල්ලා ගාඩ් එක දාගෙන පොඩි කාලේ හැදිච්ච ගති මං හිතන්නේ යවන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙම තමයි මං හිතන්නේ ප්‍රේමදාසට තියෙන්නේ. කියන්නේ සජිත් ප්‍රේමදාසත් ගත්තාම අර පොඩි නොමේරු ගතියක් පේනවා. මම දන්නේ ඒක අවුරුදු 60ක් වෙලත් ඒක පේන එක පොඩි අවුලක්. ඒ කියන්නේ අනිත් එක තමයි අර කියන්නේ වටේ ඉන්න මිනිස්සු. මං හිතනවා මේ හැමෝම දැන් ওই පක්ෂ දෙකේම නායකයෝ ගාවටලා ඉන්න මිනිස්සු වටේට වෙලා ඉන්නේ තමන්ගේ වාසියට කියන එක. කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු වෙන්න කොහොම හරි කවදා හරි දවසක ආණ්ඩුවක් ගත්තොත් අගමැතිකමක් ගන්න ඔය කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා පක්ෂයක් බිඳුවට මැන්නකම් ඒ පක්ෂයට වෙලා අල්ලගෙන. මොකද ඒ පක්ෂේ කවදා හරි ආයෙ නැගලා આવොත් තව අවුරුදු 20කින් 30කින් හරි නැගලා આવොත් ඒ පක්ෂේ ලොකු තනතුරක් Tamanට හම්බෙයි කියලා හිතනවා. දැන් කවුරුත් හිතුවද චන්ද්‍රිකා බණ්ඩාරනායකලා කවුද මහින්ද රාජපක්ෂලා සිරිමාව බණ්ඩාරනායකලාගේ පක්ෂයේ ජාතික සංවිධායකකම චාමර සම්පත් හම්බෙයි කියලා. නෑ. මොකද චාමර සම්පත් පක්ෂේ කොච්චර වැටුණත් මිනිහා ගියේ නෑ. මිනිහා අල්ලන් හිටියා. මිනිහා රනිල් ගාවට ගියත් පක්ෂේට වෙලා හිටියා. ඉතින් ඒතකොට අර ඒ වගේ තමයි දැන් ඒතකොට දැන් ඔය මට පේන දේ තමයි. මිලින්ද රාජපක්ෂ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොකද්ද? හොඳ නාඩියක් තියෙන මිනිස්සෙක් වගේ මට පේනවා. ඔය මොනවා කිව්වත් ඒ ඡන්දදායකයන්ට හරියන්නේ කතා කරාට මිලින්ද රාජපක්ෂගේ හොඳ නාඩියක් තියෙනවා කියලා පේනවා. මොකද මිලින්ද රාජපක්ෂ ගෝඨාභය ගාටලා හිටියා. හැබැයි ගෝඨාභය ගාටලා ඉඳලා වැඩේ පොඩ්ඩක් කියන්නේ ගෝඨාභය ගාවෙන් කැපෙනකොට වගේ මට හිතෙනවා මිලින්ද රාජපක්ෂ නියම බයි ලයින් එක ඇල්ලුවා. අල්ලලා දැන් මට තේරෙන ඒක තමයි ඒ කියන්නේ පොහොට්ටුවේ දෙවෙනි නායකයා වෙන්න දැන් මිලින්ද රාජපක්ෂ මිලින්දට හොඳ සුදුසුකම් තියෙනවා. මොකද ඩීවී චානකලගේ නායකත්ව ගතිගුණ පේන්න ලොකුවට නෑ. මිලින්දලට දන්නවා කියන්නේ මිනිස්සු මැනේජ් කරගෙන අර මාකටිං කරගෙන යන තත්ත්වයට වගේ. එතකොට දැන් නාමල් ගාවෙන් ඩීවී චානකයි අර චානක මාදුගොඩ කියන മന്ത്രിල් දෙන්නනේ. ඒතකොට ඒ දෙන්නත් එක්ක ගත්තාම මට හිතෙනවා ඒ മന്ത്രിලට වඩා මිලින්දට නාමල් ගාව තැනක්
කියන්නේ නාමල් ගාතන නැත්නම් නාමල්ට එහා පැත්තේ කැපිලා පේන්න හැදෙන්න පුළුවන් කියලා මොකද අර හරියට ලයින් එකට කියන්නේ තමන්ගේ තත්ත්වය මොකක් වුණත් තමන් දන්නවා අර ඒ ඉන්න තැනේ හැරියට ඇනේ ගහන් ඉන්න වගේ ලයින් එකක් වෙනවා. මොකද ඔය ලංකාවේ දේශපාලනේ ගත්තාම මම හිතන්නේ මිලින්ද රාජපක්ෂලා කියන්නේ මේ UMP කරන්ට් වඩා හොඳ UMP ගතිගුණ තියෙන මිනිස්සු. ඒ වුණාට මේ තැනදී ගානට වැඩේ බැලන්ස් කරනවා කියලා පේනවා. ඊට අමතරව බයි ලයින් එකට ඇවිල්ලා. ඊට අමතරව මේ දැන් ඔය ගත්තාම කවුද අපි කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස ගත්තාම සජිත් ප්‍රේමදාසගේ මට හිතෙන්නේ රජිත් ප්‍රේමදාස තව අවුරුදු එකක් හෝ දෙකක් යනකොට මට හිතන දේ මේ ළඟ ඉන්න මිනිස්සු හිමීට අනාගතයක් නැහැ කියලා තේරිච්ච ගමන් වෙන තැනකට යයි කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මේ අතකදී දරුණු විදියට ඇක්ටිව් වෙලා තියෙනවා. ඇක්ටිව් වෙන්න ඒක හේතුව මට හිතෙන්නේ තේරෙනවා දැන් විපක්ෂයක් කියන එක ලොකුවට නෑ. ඒක හින්දා ඊළඟට විපක්ෂ නායක කෙනෙක්ට ලොකු chance එකක් එයි. විපක්ෂ ናයකයෙක් කියන්නේ පාර්ලිමේන්තුවේ නැතත් පාර්ලිමේන්තුවෙන් එළියේ ඊළඟ ජනාධිපතිවරයෙක් වගේ වෙනකොට දැන් පාටලියට බහැල් තියෙනවා. පාටලියට බහින්න ප්‍රධාන හේතුව මම හිතන්නේ සමහරට ඊළඟ පාර්තයි අර හැම අවුරුද්දකම පාටලියට තියෙන පොදු අපේක්ෂක සිහිනයට ඇවිල්ලා වෙන්න පුළුවන්. ඉතින් ඕවත් එක්ක මේ ඔය මට මං කියන්නේ පිටින් බලන දේ. දැන් ඒතකොට මම ඊළඟ පාර මේක කරනකොට මං හිතන්නේ කාවින්දගනු තහලා බලන්න ඕන කොහොමද මේ ලංකාව ඇතුළේ බලද්දි පේන දේ. දැන් මේ ආණ්ඩුව වාසනාවන්ත කරන්න මට හිතෙනවා මේ ගොඩාක් මේ කියන්නේ මේ විපක්ෂෙන් කාර්යභාරයක් වෙනවා කියලා. ඊට අමතරව මම ඔය දැන් මේ ආණ්ඩුවට මදිකමක් වෙලා තිබුණ එක දෙයක් තමයි මේ ඇත්ත ලාල්කාන්තගේ චරිතය පොඩ්ඩක් හැංගිලා තිබුණා. හැබැයි ලාල්කාන්ත මේ කතා කරපු විදිය මෑතකදී ඒක මං හිතනවා සෑහෙන තමන්ගේ ආණ්ඩුව පැත්තෙන් ගත්තාම හොඳ දෙයක් කියලා. මොකද මේ අර කියනවනේ නයා පෙනේපුප්ප නැත්තම් ඊළඟට ධර්මිටි බඳින්න ගන්නවා කියලා. ඉතින් මං හිතනවා දැන් ඔය ජාතිවාදී කණ්ඩායම් ටික එකතු වෙලා ඒක ජාතිවාදී කියන්නේ ඇත්තටම ජාතිවාදී නෙමෙයිනේ අවස්ථාවාදී ජාතිවාදී කණ්ඩායම් ටික එකතු වෙලා ධර්මිටි බඳින්න කලින් නයා පොඩ්ඩක් පෙනේපුප්පේ හොඳයි කියලා මගේ පෞද්ගලික හැඟීම. මං එතකොට මම මේ කියන්නේ දැන් කාවින්ද මම අහනවා කියලා. කාවින්ද 10 සමහරට අයියා අර මිහින්තලේ හවුදුරුගේ ප්‍රශ්න මොකද දන්නේ නැහැ නේද? එහෙම කියලා ඇහුවොත් මම කියන්නේ හොඳයි. ඒ ලාල් වගේ මිනිහෙක් ආණ්ඩුවකට ඉන්න ඕන. මං කියන්නේ ලාල් මොහේසිල්ලා තත්ත්වෙම කරන්නේ නැහැ වැඩේ. ලාල් දන්නවා ගානට වැඩේ කියලා ඊට බැලන්ස් කරන්න. එහෙම කරේ නැත්තම් මේ ආණ්ඩුවට මං හිතනවා මේ මාස් කියන්නේ මොකද්ද? ලංකාවේ හැටියට ලංකාවේ හැම මිනිස්සෙම එක විදිහට හිතන්නේ නැහැ. බහුතරයක් මිනිස්සු දෙන විදිහ ගැන ලාලට හොඳ අවබෝධයක් තියෙන එක මට හිතෙනවා. එතකොට ඔය කියන්නේ ඒ කතා කරපු විදිහ එකකට ආණ්ඩුවට අඩුවක් ලා තිබිච්ච කෑල්ලක් පිරවුවා කියලා හිතනවා. ඊට පස්සේ ඒක අරත් එක්ක ගත්තාම මට හිතෙනවා තාමත් මේ ආණ්ඩුව දැන් අවුරුදු දෙකකට හිටු වෙන්න දෙකයිනේ. එතකොට මේ තියෙන ඔය මං කියන්නේ කාලගුණේ ප්‍රශ්නේ ඇවිල්ලා ඒ ආවත් ලොකුට රටුන්නේ නැහැ නේ. දැන් ආණ්ඩුවට මොකක් හරි හේතුවක් වෙන සල්ලි තියෙනවා. ඊට අමතරව මං හිතන්නේ ලෝක බැංක් ඔය ජාත්‍ය IMF එකේ ඒ සල්ලි ටික හරියට හම්බෙනවා. එතකොට ඒවත් එක්ක තාම ආණ්ඩුව ස්ට්‍රගල් කරන්න බෑ කියලා හිතනවා. ඊට අමතරව මේ ආණ්ඩුව කවදාවත් ඕනට මං හිතන් හිටියේ මේ ආණ්ඩුව ආවට පස්සේ චීනේ පැත්තට ගොඩක් යයි කියලා. මොකද ඒගොල්ලෝ පක්ෂ චීනෙත් එක්ක ගොඩක් සම්බන්ධතාවක් තියෙනවා. හැබැයි චීනේ ඉන්දියාවයි ඇමරිකාවයි හැමෝම බැලන්ස් කරගෙන යනවා. දැන් කවුද විමල් ඊරන්සලා චීනෙත් එක්ක කොටවන්න හදනවා. දිලිත් ජයවේලා ඇමරිකාවත් එක්ක කොටවන්න හදනවා. මම කියන්නේ මේ ආණ්ඩුව කරපු හොඳම දෙයක් තමයි හැම රටම බැලන්ස් කරගෙන යන එක. ඒක තමයි රටකට වෙන්න ඕනේ. එහෙම නැතුව අපි හැමදේම චීනෙන් ගන්නවා. අපි වගේ පොඩි රටකට සර්වයිව් වෙන්න නම් හැමෝම එක්ක හොඳින් ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඒක පැත්තකින් හරි මිනිස්සුන්ට සෆර් කරන්න වෙන ප්‍රශ්නයක් කරනවා. දැන් පාකිස්තානට වෙලා තියෙන දේවල් පාකිස්තානෙන් දැන් සාමාන්‍යයෙන් ආයෙ ඔළුව උස්සගෙන නම් ඇමරිකාවත් එක්ක පොඩ්ඩක් සෙට් වෙලා ඒ උනාට ඒගොල්ලෝ චීනෙත් බැලන්ස් කරගන්න දැනගන්න ඕන. දැන් බංග්ලාදේශයේ ළඟම ඉන්න
අසල්වැසියත් එක්ක වලිදා ගන්න. එතකොට මෑත ඒ කියන්නේ මං හිතන්නේ බංග්ලාදේශ කරපු වැඩේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඉන්දියාව නැග්ගෙන්න කාලේ ඉන්දියාවත් එක්ක හොඳින් ඉන්න එක තමයි ඒගොල්ලන්ට කරන්න දීවිච්ච හොඳම දෙයක්. මං කියන්නේ සික්කසින ඇලපු කතාව නෙමෙයි. දැන් තින්න ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ටයිස් සම්බන්ධතා නැති කරගත්තු එක. ඒත් ඒ වගේ ප්‍රශ්න තියෙන රීජන් එක ලංකාව මේ ලෙවල් එකට රටවල් බැලන්ස් කරනවා කියන්නේ සෑහෙන හොඳයි. මට හිතෙන්නේ. මං හිතන්නේ මම මේ කාවින්දත් එහෙම හිතනවා ඇති කියලා හිතනවා. මොකද මම ආශ්‍රය කළ දේ කාලේ. ඒතකොට අපි දෙන්න කතා කරනවා කියන දේවල් ටික තමයි අපි හැමදාම මේ channel එක පටන් ගත්තේ. අපි ඉස්සර ක්‍රිකට් ගහන්න යනකොට වාහනේ පැය 7ක් 8ක් අපි යනවා. ඒ යනකොට කතා වෙන දේවල් හොඳයි කියලා හිතනවා ෂෙයා කරගන්න එක. ඉතින් ඒවා ෂෙයා කරගන්න. ඉතින් මම අදටත් විශ්වාස කරනවා අපි මෙහෙම කරමු. මෙහෙම මම ආවින්ද ඉන්නවා කියලා හිතනවා කියලා කොහොමද දන්නවද? මල්ලි මම අදටත් විශ්වාස කරනවා මේ ආණ්ඩුව තාම අසරාවන්තයි කියලා. මොකද දුර්වල විපක්ෂයකුයි ඒක රටට සමහර වෙලට පාඩුවක් වෙන්න පුළුවන්. දුර්වල විපක්ෂයක් තියෙන්නේ. ඒ විපක්ෂේ පොඩි පොඩි සිල්ලර මාතෘකාවල්ලන් කතා කරන්නේ. හැබැයි ආණ්ඩුවේ ලොකු වැරදි කරන්නේත් නැහැ. එල්ගේ ආණ්ඩුව ආපුවාම මහ බැංකු වංචා කරා. මහින්දලාට සුනාමි කතා තිබුණා. චන්ද්‍රිකාල ආපු කාලෙම තව දේවල් දාගත්තා. මේ අධ්‍යාපන ප්‍රතිශාස් කරන ගැන වුණත් අඩියක් පස්සට තිබෙක සෑහෙන හොඳයි. මං හිතන්නේ ඒක ආණ්ඩුවේ වාසනාවට වෙච්ච දෙයක්. මොකද රිස්ටයක් අරගෙන ඔක කරන්න ගිහිල්ලා ඉම්ප්ලිමන්ට් කරලා වර්ධිනවට වඩා විරෝධය එක්ක හරි වැඩේ ආපස්සට අරගෙන අපහු කරන එක මං හිතන්නේ ආණ්ඩුවට හොඳයි. ඉතින් අපි බලමු ආණ්ඩුවේ වාසනාව තව කොච්චර කල් තියෙයිද කියලා. එහෙනම් ඊළඟ පාර කාවින්දත් එක්ක එන්න කියලා හිතාගෙන බලාපොරොත්තු වෙක් ගිහිල්ලා එන්න. බයි බයි.